නිදුක් නිරෝගී වාසනාවන් දවසක් එන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඕගොල්ලෝ දකින්න ඇති මේ දවස්වල මේ ආස්වාසම තියෙන ඕගොල්ලොන්ට ලක්ෂ 10ක දීමනාවක් ආපදා දීමනාවක් ලබා ගන්න පුළුවන් කියලා නිවුස් එකක් යනවා. මේ නිවුස් එක කරා ඔයගොල්ලන්ට ආපදා දීමනාව ලක්ෂ 10ක් ගන්න පුළුවන්. මම මේ කතාව ඇත්තද කියලා කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඔව් කතාව ඇත්ත. ලක්ෂ 10ක් වෙනකම්ම ආපදා දීමනාවක් ගන්න පුළුවන්. හැබැයි මෙතන විශේෂත්වයක් සහ පොඩි වෙනසක් තියෙනවා. ඒ තමයි මේ විදිහට ආස්වාසමෙන් ණයක් දෙනවයි කියලා වෙස්වලාගෙන ඉන්නේ ණය දෙන කම්පැනියක්. ඕගොල්ලොන්ට කියනවා හැඳුනුම්පතේ ෆොටෝ එකක් දාන්න, මූණ ළඟ තියෙන හැඳුනුම්පතේ ෆොටෝ එකක් දාන්න, හැඳුනුම්පතේ දෙපැත්තේ ෆොටෝ එකක් දාන්න. ඊට පස්සේ බැංක් තොරතුරු දැම්මයින් පස්සේ 50000, ලක්ෂේ, ලක්ෂ 2, ලක්ෂ 10ක් යනකම්ම විනාඩි 5ක් ඇතුළත ඕගොල්ලෝ සල්ලි විනාඩි 5ක් යන්නේ තප්පර ගණක් ඇතුළත account එකට ඔයාලගේ සල්ලි වැටෙනවා. හැබැයි ඕගොල්ලෝ වැටිච්ච සල්ලි ආපහු ගෙවන්න ඕනේ. ඒක ගෙවනකොට ඒ මුදල ඔයගොල්ලෝ හිත ලක්ෂ 10ක් ගත්තා නම් ලක්ෂ 50ක් ගෙවුවත් ඒකේ අවසානයක් නැහැ. ඕගොල්ලෝම වෙස්සලාගෙන ආපු උගුලක් තමයි මේක. ඉතින් ඕගොල්ලෝ අනිවාර්යයෙන් මේ ෆෝම් එක නම් ෆිල් නම් කරන්න එපා. ඕගොල්ලන්ට WhatsApp එකට එනවා විවිධ වීඩියෝස් වලින් එනවා මේක ෆිල් කරන එක. මේක වෙස්සලාගෙන ඉන්නේ. YouTubers හදන්නෙත් නැහැ මේක උගුලක් කියලා. මොකද මේක ෆෝම් එකේ පුරලා ඉවර වෙලා බැංකුවට සල්ලි වැටලා මාසයකට පස්සේ තමයි කෝල් කරලා කියන්නේ මෙන්න මෙහෙම ඔයගොල්ලෝ ඕන් එකක් කරන් තිනවා. ඊට පස්සේ යාල් ප්‍රූෆ් දාන ඔක්කොම අස්සම් කරලා තියෙන නිසා ඔයගොල්ලෝ දාන්නෙත් නෑ. ඔක්කොම ගිහිල්ලා ඉවරලා පස්සේ ඔයගොල්ලෝ කියලා වෙලා ඉවරයි. හරි මම හිතන වීඩියෝ එක අදගත්තේ නේද? කොහෙත්ම මේ දවස්වල සහන ගන්න යන්න එපා. සහන ගන්නවා නම් මම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් අරන් එන්න. මේක තමයි ලංකාවේ ආස්වාසම සම්බන්ධයෙන් වැඩිම සබ්ස්ක්‍රයිබ් සහ ඔරිජිනල් වීඩියෝස් දාන එකම channel එක. එහෙනම් good luck.